Bandolero Nati periham panase rakina Yuktiya yutukama panapovana Bandolero Bandolero Robin Hood wage ilakkayatamai Zorro wage shura asaroek Highlander wage maviruek Hond hita wage harima hita hondai Ayuktiye apalaya gavila Dupatata hitavatek avi Bandolero 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 ඥාන මල්ලි වගේ දුරදිග හිතන භූමිච්චි වගේ මිතුරන් රකිනා තමන්ගේ මව්බිම පනසේ රකිනා ස්පාඤ්ඤයේ උපන්න හපන අයුක්තියේ අපලය ගෙවිලා දුප්පතාට හිතවතෙක් ඇවි බැන්ඩලේරෝ 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 නැති බැරි හැම පනසේ රකිනා යුක්තිය යුතුකම පනපොවනා බැන්ඩලේරෝ බැන්ඩලේරෝ ඔන්න ගම්වැසියන්ගේ හිතවතා බැන්ඩලේරෝ අසාධාරණයට අයුක්තියට එරෙහිවීම ආණ්ඩුකාරතුමාට නම් ලොකෝ කරදරයක් වෙලා. මොකක්ද මේ අවනම්බුව බලන ඔහෙලගේ නිල ඇඳුමේ තියෙන ජරාව විලෙලෙජ්ජාවක් නැති සොල්දාදුවෝ. ඇත්තනේ උතුමාණනි මේකනේ උනේ අපි කැලෑ පාරේ මුළු සංචාරය යනකොට එකපාරට පැනලා අපිට පාර දුන්නා. මම මෙහෙම පාරක් දෙන්න නළුට මෙයාලා දිව්වින්ද මාත් දිව්වා. ඒත් බණ්ඩලේරුව අපු අල්ලගෙන මෙහෙම ගැව්වා. අපොයි දෙයනේ මෙහෙම තරක් දෙන්නේ මාවත් කවදා හරි බිල්ලට දෙනවා. කෝ ගන්නව මෙයාට ඔය ලියුමා. ඔබතුමා මට විහිළු කරනවා අකුරු දන්නේ නැතුව කොහොමද ලියුම් ලියන්නේ? සමා වෙන්න උතුමාණනි උස මහත විස බීජ. ඔය ලියුම මට දීලා එකතු කරගෙන එනවා බදු මුදල්. ලැයිස්තුවේ තව ඉතුරු වෙලා තියෙන ඔක්ටවිලාරියෝ ගම විතරමයි. අපි දැන් මම උතුමාණනි. මේක ලියුමක් තෑග්ගක් නේ. තාවත් කවරයක් මෙහෙම කවර ගොඩක් ඇතුලේ දාලා එවන්න තරම් මොකද්ද මේ විශේෂ තෑග්ග? ආගේ මේ ආරාධනා ලැබෙන්නේ වාසනාවන්ත දවස්වලට විතරයි. අපූරුයි. එන්න පුළුවන් ඇතුලට. සුබ දවසක් ආණ්ඩුකාරතුමනි ඔබතුමාගේ හිනාහඬ ඇහුනේ බොහොම කාලෙකින් හැමෝටම වාසිදායක ආරංචියක් ලැබිලා වගේ. බලාගන්නේ වාසනාවන්ත ආරංචිය. එතකොට මේකද ඔබතුමාට ලැබුණු වාසිදායක ආරංචිය උතන සතුටු වෙන්න. සතුටුදායක නැද්ද ඒක? මොකද්ද ඔය සුබදායක ආරංචිය? තාත්තා කෙනෙකුට මොනතරම් සතුටක්ද තමන්ගේ දුවට ධනවත් තරුණෙක් විවාහ යෝජනාවක් ගේනවා නම්. ඒත් නොදන්න කෙනෙකුට කොහොමද තමන්ගේ දුවව බන්දලා දෙන්නේ? ඔයලා ඉන්නේ ඒවා හොයලා බලන්න. මේක ඔයලා හැමෝගෙම වගකීමක්. මගේ දුව විවාහ වෙන්නේ කවුරු එක්කද කියලා තීරණය කරන්න මම මිසක් ඔයලා නෙවෙයි. ඔබතුමාගේ තීරණේ වැරදි. සල්ලි වලට රැවටිලා තමන්ගේ දුවගේ අනාගතේ විනාශ වෙන්නත් පුළුවන්. ආණ්ඩුකාරතුමාට උපදෙස් දෙන්න තමා කවුද? ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්නවා. සිදුණු වැරද්දට සමා වෙන්න. එයා ගානට වැඩි පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න කපිතාන්. මිනිහා ගැන මගේ එතරම් පැහැදීමක් නැහැ. ඔබතුමා කරදර වෙන්න එපා මං එයා ගැන බලා ගන්නම්. ඔබතුමාගේ සැලසුම තරම් හොඳ දෙයක් වෙන්න එකක් නැහැ. ඔබතුමාගේ දියණිය අකමැති වුණොත් මේ කටයුත්තට. කපිතාන් තේරුම් ගන්නකොට මගේ බලය යොදාගෙන මට ඕන දෙයක් කරන්න පුළුවන්. එයා කැමති වුණත් නැතත් මගේ කැමැත්තයි කරන්නේ. දුවගේ අනාගතෙත් විනාශ කරන්න හදන්නේ. මරියා මට තියෙන ඔයාට කියන්න සුභ ආරංචියක්. සුභ ආරංචිය මොකද තාත්තේ? මට දුවත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා. තමා ටිකක් එළියට ගියොත් හොඳයි.
කොහොමත් මම මෙතන ඉන්න කැමති නෑ. මොකද හැමදාම තාත්තගේ දුවගේ කතාව ඉවරනේ රණ්ඩුවකින්නේ. එහෙම වෙන්නේ නෑ. මොකද මං කවදාවත් මගේ දුවට හොඳක් මිස නරකක් වෙන දෙයක් කරන්නේ නෑ. හරි හරි ආයක තේරුම් ගනීවි. ඔයා දන්නවද මගේ දුවේ ඔයා මාව ඉක්මනින්ම සිය තාත්තා කෙනෙක් කරන්නයි හදන්නේ. මට තේරෙන්නේ නැහැ තාත්තා මොනවද කියන්නේ? මගේ දුවට මං තේරුම් කරලා දෙන්නම්කෝ. මේක මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. අද මට ආරාධනාවක් ලැබුණේ ඩොකේ පළාතෙන්. එයාලා හුඟක් පොහොසත් ඒ වගේම වංශවත් දෙවිය. එයාලගේ එකම පුතා රිකාඩෝ ඇමරිකාවේ ඉඳලා නිවාඩුවකට ඇවිල්ලා. දවස් 4ක් ගත කරන්න අපේ මන්දිරයට එනවලු. ඔයාට මේ ආරංචිය ලොකු සතුටක් නේද? මට නම් තේරෙන්නේ නැහැ. මම මොකටද අඳුනන්නේවත් නැති කෙනෙක් කෙනෙකුට සතුටු වෙන්නේ? ඒ උනාට මට විශ්වාසයි යා හුඟක් ලස්සන කඩවසන් තරුණෙක් වෙන්න ඕන. ඔයා දන්නවද එයාලට සල්ලි ගස් තියෙනවා සල්ලි ගස්. එයා කොහොම කෙනෙක්ද කියලා මට හිතා ගන්න පුළුවන් තාත්තේ. ඔන්නු කතැල්ල දාන්න. මං කැමති නෑ ওই මහ ලොකු සල්ලිකාරයින්ට. කැමති නෑ. ඒ කියන්නේ ඉන්නේ හිටින්න ගියක් දොරක් නැති හිඟන්නේ කොට දෙනක් කැමති. ඒකද මට කියන්නේ ඈ. මට වැඩක් නෑ. එයා පොහසත් උනත් දුප්පත් උනත් මං කැමති අවංක කුණේහපත් කෙනෙකුට. ආණ්ඩුකාර මන්දිරයේ මෙසේ සිදුවෙද්දී අපේ බැන්ඩලේරෝ ඉක්මන් කරනවා රෑබෝ ඉස්සෙල්ලා එන්න ඕනේ. කර්ම රස්සාව කිසිම නිදහසක් නැහැනේ ඈ. කොහමද ගම්බට්ටෝ? ඔයාලගේ පිටේ ජීවනවා. ඔයාලා දවල් තරු දැකලා තියෙනවද? අන්න බලා ගන්න. ඔයාගේ රාජකාරිය ඔයා හරියට මිටු කළා. ආණ්ඩුකාරයාගේ මේ වස්තුවට අපි දැන් මොකද කරන්නේ? ගොවියන්ගෙන් අසාධාරණයෙන් එකතු කරපු සල්ලි අයිති ගොවියන්ටමයි. මට හිතෙනවා ආණ්ඩුකාරයා ගෙදර තියෙන වස්තුවත් හොරකම් කරලා ගොවියන්ට බෙදලා දෙන්න කියලා. එයාලා එහෙම හිතනකොටත් ආණ්ඩුකාරතුමා වස්තුව පොඩි ගහනවා. 2315 2316 2300 තාත්තා කිව්වා අපේ ගෙදර නවතින එක්කෙනා කලාකාරයෙක් කියලා නේද? 300 ඔව් එයා ලක්ෂ ගිටාර වාදකයෙක් නිවාඩුවක් ගත කරන්නේ නේ. නිවාඩුවකටද? එයාගේ ගිටාර එක හුඟා බරද තාත්තේ? 2300 ගානත් වැරදුනා ගිටාර් කාරයා යකාට ගියාවේ. ආසකන රාජකාරියේ සුබ දවසක්. ඔව් ආසයි. මොනවද අරන් ආවේ මම බලාපොරොත්තු වෙන විදිහේ සුභාරංචියක්ද? නෑ නරකාරංචියක්. බැන්ඩලේරෝ ඔයයි කට්ටියත් එක්ක අපේ සොල්දාදුවන්ට පහර දීලා බදු මුදල් පැහැර අරගෙන. ඕකත් මුදලක්ද? මගේ දුවගේ මංගල්‍යයෙන් පස්සේ මම ලොකුම පොහොසතා මේ ලෝකේ ඉන්න. මම නම් විශ්වාස කරන්නේ නෑ ඔයා ඒ මිනිහට කැමති වුණා කියලා. මොකද ඒ මිනිහා ඔයාට කොහොමවත්ම ගැලපෙන්නේ නෑ. ඒකනේ. ඔයා කනගාටු වෙන්න එපා. ආණ්ඩුකාරතුමනි අහිංසක මරියට ඒ පොලිසාදයා ගැලපෙන්නේ නෑ. මට විශ්වාසයි මගේ දුව මගේ වචනෙට පිටින් වැඩ කරන්නේ නැහැ කියලා. ඒ නිසා රිකාඩෝට මගේ දුව මරියක් කැමති වෙනවා ඒකේ ආයෙත් දෙකක්. නෑ කපිටාන් රොඩ්රිගෝ. දැන්ම විවාහ වෙන්න මගේ කිසිම අදහසක් නැහැ. ආණ්ඩුකාරතුමා නොදුටු සල්ලි ගැන සිහිනමවනකොට අපේ බැන්ඩලේරෝ පැහැරගත්ත බදු මුදල් ගම්මුන්ටම බෙදුවා. මේක ඔයා ගන්න ෆ්‍රැන්සිස්කෝ. දෙවියෝ රැක්ක දේවා. මගේ ගුරුතුමා එන්නේ. මං ආවේ පැත්තක තාරංචියක් දැනුම් දෙන්න. පොසත් තරුණෙක් අදහවතේ ඩූකේ පළාතේ ඉඳලා ආණ්ඩුකාරයාගේ ගෙදර නවතින්න එන්නවලු. මිනිහා එන්නේ ආණ්ඩුකාරයාගේ දුව විවාහ කරගන්නලු. උගක් පොසත් කෙනෙක් නම් ආණ්ඩුකාරයා හම්බ වෙන්න ඉස්සෙල්ලා අපි එයාව හම්බ වෙන්න ඕනේ. එහෙම නේද? ඔන්න එදා හවස් වෙනකොට අර පොහොසත් තමුතු පැමිණෙමින් සිටියා. මේ පාරවල් තාම දියුණු කරලා නෑනේ. මේ වලවල් හන්දමට මගේ ගිටාරේවත් ගහන්න බෑනේ. තව හුඟක් දුර යන්න තියෙනවද සිලිස්ට්‍රිනෝ? සිලිස්ට්‍රිනෝ ඇහුණාද? ඔබතුමා මට මොනවා හරි කිව්වද ඩිකාරිටෝ මහත්මයා? මේ වගේ බීරෙකුත් එක්ක මෙහෙම ගමනක් ආපු එක මගේම මෝඩකම. මගෙන් වලවල් මෙහෙන් දූවිල්ල ඒ වගේ යනවා ඉවරයක් නැති ගමනක් නෙමේක. එහෙමනම් මම කියන්නම් මෙතනින් නවත්තන්න. ඔබතුමාට හදිසියක් නම් ඔය කැලේට යන්නකෝ. කැලේට යන්න? මම මොකටද කැලෑ ගානේ රින්ගන්නේ? මේ වගේ ගමන් වලදී සැප පහසුකම් බලන්න බෑනේ මහත්මයා. මේ වගේ මිනිසුත් එක්කගෙන මෙහෙම ගමනක් ආපු එකේ විපාක තමයි මාත් මේ විඳින්නේ. සාදරෙන් පිළිගන්නවා මහත්තුරුන්ව. මං කොල්ලකාරයෝ වට කරලා. බොහොම අපූර්ව කරත්තයක්. ඇතුලේ ඉන්න කෙනත් බොහොම පෝසත් වෙන්න ඕනේ. අපට පුළුවන් ඔය ඇතුළේ ඉන්න මහත්තුරුන්ගෙන් හොඳ හෝඩුවාවක් ලබා ගන්න. කවුද මගේ ගමනට බාධා කරන්නේ? මම මේක දැම්ම පැමිණිලි කරනවා ආණ්ඩුකාරයි. අනේ ඔයා ඇත්තටම පැමිණිලි කරනවද අපිට විරුද්ධව? මම පැමිණිලි කරනවාමයි. ඔයලා හින්දායි මං වැටුනේ. මොනවද මගෙන් ඕනේ? අපිව රවට්ටන්න හදන්න එපා. දන්නවද අපිට මොනවද ඕන කරන්න කියලා?
මං තමයි බොලිවර් ප්‍රාන්තයේ ඩොන් රිකාස්ටෝ කොම්පොසිටෝ මාටිනස්. මං යන්නේ මගේ බිරිඳ බැහැ දකින්න. අනාගත බිරිඳ? ඇයි මීට කලින් මුණ ගැහිලා නැද්ද? නෑ ඒට උවමනාවක් තිබුණේ නෑ මා මුණ ගැහෙන්න. මේ මගේ උවමනාවටයි මං යන්නේ කොටින්ම. අනාගත බිරින්දකින් පුදුමාදිසියක් නේ. ඔහේ මගේ ඇඟට අත තියලා කලේ ලොකු වැරද්දක්. ඉක්මනට අතාරින්නයි කිව්වේ මාව. ඔබතුමාගේ ඉල්ලීම මම ඊටම සතුටින් ඉටු කරනවා. ඔහොම කරන්න එපා මෙයා වැදගත් මහත් නේ. යාළුවනේ දැන් අපිට පුළුවන් ආණ්ඩුකාරයා ගෙදරට ඇතුල් වෙලා භාණ්ඩාගාරේ වස්තු අරගෙන ඇවිත් ගම්වැසියන්ට බෙදලා දෙන්න. මේක අපි බලාපොරොත්තු වෙන හොඳ අවස්ථාවක්. මල මාලියෙක් බලන්න ඇවිල්ලා. මොකද්ද මේ වුනේ? පොඩි එකෙක් වගේ බොරුවට කෑ ගහන්න නැතුව මෙතනින් බේරෙන්න ක්‍රමයක් හිතනවා. මගේ පිටේ ගෝනුස් එක්ක යනවා අරන් දානවකෝ. ඔයාගේ අදහස නම් හරිම අපූර්වයි. දැන් අපිට කිසිම කරදරයක් නැතුව ආණ්ඩුකාරයා ගෙදරට ඇතුල් වෙන්න පුළුවන් විශේෂ ආරාධිතයෝ වගේ. හොඳයි ඉතින් නැහැ ඉතින් අපේ අය එහෙ නැත්තම්. භාණ්ඩාගාරේ තියෙන රත්තරන් ඔක්කොම අරන් එන්න ඕනේ. මේ බොරු කොණ්ඩේ දත් දෙකයි හින්දා කාටවත් ලේසියෙන් මාව බැන්ඩලේරෝ කියලා අඳුරගන්න බැරි වෙයි. ආයිබෝවන් නගරාධිපතිතුමනි මම තමයි රිකාස්ටෝ කොම්පොසිනෝ මාටිනස්. මං ආවේ දවස් 4ක නිවාඩුවකට. ඔයාගේ රඟපෑම නම් හරිම අපූර්වයි. දැන් ඔයාව කාටවත් අඳුරගන්න බැරුව යනවා. මොනවා වුණත් කමක් නෑ හැමෝම පරිස්සමින්. පොඩ්ඩ වැරදුනොත් ගැලවීමක් නෑ. මගේ රංගපෑමත් බලන්න පුළුවන් ගියාම. රොසීටා මට සමා වෙන්න ඕනේ. මේ මෙහෙයුමට ඔයාව එක්කන් යන විදිහක් නෑ. ප්‍රශ්නයක් නෑ. මම මෙහාට වෙලා පරවියු බලාගෙන ඉන්නම් ඔයාලා එනකම්. එතකොට මට මොකද වෙන්නේ එහෙනම්? ඔයත් මගේ ආරක්ෂාවට ඉන්නා නේද? මට වෙන වැඩක් නෑනේ. අපි ඉක්මනින් එනවා යමු. විශ්වලාගත්තු බැන්ඩලේරෝ එයාගේ මිතුරුනුත් එක්ක නගරය බලා පිටත් වුණා. රාජකීය අමුත්තන් පිළිගන්නේ මමයි උසස් නිලධාරියා. පොඩි නිලට උසස් නිලෙන් හැමදාම කරදර. ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඔහේ එතුමාගේ නම දන්නවද? මොලේ නැති මෝඩයා. මොලයක් නැති මොඩියා ඔයා. මේ වගේ අපසන්න පළාතක් මම කවදාවත් දැකලා නැහැ. සෙලස්ටිනෝ එන්න යමු. මේක නාඩුකාරතුමාට පැමිණිලි කරන්න ඕනේ. යහපත් වෙන්න. ඉක්මනට කාපට් එක අකුලලා දානවා. මං එළුවා ඔයා අකුලන්නේ නැහැ. අවදිනවා. මේක ඉහළ නිලධාරිය ගන්න පැහැරීමක්. මගේ නුර කොයි වෙලාවෙ තියලා නිලධාරිය තමයි. Taman දැනගන්න ඕනේ නිලධාරිය කරු කරන්න. කරන්නම් කරු. මා වැටේ. රිකාඩෝ මගේ පලාතට පැමිණීමට විශාල ගෞරවයක්. ඉතින් කොහමද දෙමව්පිය හොඳින්ද? ඇමරිකාවේ ඔයාලගේ ව්‍යාපාර කටයුතු එහෙම? ඇමරිකාවේ ව්‍යාපාර කටයුතු නේද? ඒව හොඳින් කරනවා. මං අහලා තියෙනවා ඔයාලගේ ගම්පලතේ වගා කටයුතු වලත් හුඟක් ලාභ ලබන ව්‍යාපාර කියලා. එහෙම නේද? ඔහු ඇත්තෙන්ම වගා ව්‍යාපාර නම් හොඳින් කරනවා. බඩේරිඟු වගාවකින් උනත් ලාභ උපයන්න පුළුවන්. මොකද්ද කිව්වේ? තාත්තා නම් කිව්වේ ඔයාලා දුම්කොළ වගා කරනවා කියලා. ඔව් දුම්කොළ වගා කළාට මං හිතනවා ඒක සෞඛ්‍යයට අහිත කරවෙයි කියලා. ඕ මට තේරුණා. ඔයාගේ අදහස් ගැන මට හරිම ආඩම්බරයි පුතා. පරියාදුවා. දැන් ළමෙන්ට කන් ඇහෙනවා තොරයි. මරියා කතා කරනවා ඇහෙන්නේ නැද්ද? කේන්ති ගන්න එපා. යා මොකක් හරි වැඩක් වෙන්නේ නැති. තාත්තා කතා කළාද? මෙයාද තාත්තගේ පොහොසත් යාළුවගේ එකම පුතා? එයා තමයි දුවේ අඳුනගන්න. මේ තමයි වංශවත් ධනවත් ඩොන් රිකාඩෝ. මේ මගේ එකම දුව මරියා. හමුවීම සතුටක්. මන්න මේ හමුවීමේ කිසිම විශේෂත්වයක් නැහැ. මගේ දුව හුඟක් වේලු කතා කියනවා. එහෙනම් දෙන්න දැන අඳුනගන්නකෝ. මට දැන් යන්න තියෙනවා රාජකාරියකට. දෙන්නට කතා කරගන්න තුඟක් දේවල් ඇතිනේ. එහෙම නේද මගේ පුතා? ළඟදී විවාහ වෙන්න ඉන්න අයනේ. මට මේ ටිකට වැටහුණ ඔයා තාත්තට කෙලින් මුණ දීලා කතා කරන්න කැමති නෑ වගේ මරියා. හිතුවටත් වඩා දක්ෂයෙක් එහෙනම් කොහොමද ඔයා ඒක තේරුම් ගත්තේ? කොටිම මං කැමති නෑ අහිංසක ගොවියන්ගෙන් අසාධාරණ විදිහට බදු අය කරනවට. මෙච්චර දවස් අසාධාරණ සල්ලි පොදි ගහගත්ත මදිවට මාවත් විකුණන්නයි හදන්නේ ඔයාලගේ සල්ලිවට. කොටිම ඔය සල්ලි කරයින්ට මම කැමති නැහැ. තාත්තගේ හැටියට දුවගෙන හිතාගන්නවත් බෑනේ. ආණ්ඩුකාර මන්දිරයේ එසේ සිදුවෙද්දී පැහැරක ධනවතුන් තවමත් වනාන්තරේ.
මෙහෙම ඉඳලා වැඩක් නෑ ගැලවෙන්න ක්‍රමයක් හිතන්න. මතක් වෙන්නේ නෑනේ. ඔබතුමා සල්ලිකාරයෙක්ින්ද කෙල්ලව රවට්ට ගන්න පුළුවන්නේ. මං නාකිය හින්දා බල්ලව වට්ට ගන්න බලන්නම්. බලමුකෝ. කුස්තෑදුරු මෙයා සික්කද මොඩේ ගැන මං බලා ගන්න. පෙන්නන්න බෝටයගේ තරම. මොකද මෙයාලට කරදර කරනවද? මට කරදර කළොත් හපනවා මතක හිටින්න. මම පාන්දරින් ආවේ උදේට කන්නෙත් නැතුව තරහ නැතුව කන්න මොකුත් ගෙනත් දෙන්න බැරිද? අනේ ඔව් කන්න මොන හරි දුන්නොත් ලොකු පිනක් අයිති වෙනවා. දෙන්නම් හොඳ කෑමක්. බොඩගින්න වැඩි කමට ඔලුව අත්‍රි දෙනවා. ඔළුවක් තියෙනවද? මං වයසයි ලෙඩ දුකා. ඉතින් නොකා හිටියම තවත් ලෙඩ වැඩි වෙනවා. ඔයා කියන්නේ මටත් දුකයි. මං බලලා කන්න මොන හරි තිබුණොත් අරගෙන එන්නම් ඔයාලට. ඔයාට ගොඩාක් පී මේ කරන උදව් වලට. ඔයත් එනවද මාත් එක්ක යන්නේ? මේ යෝදිට තේරෙන්නේ නැහැ පැනලා යන්නේ හදන්න කියලා. ඉතින් එන්නේ ඉක්මනට. ඔන්න මං අනතුරෙන් ගැව්වා. හිතන තරම් අමාරු නෑ වගේ මේක ලියා ගන්න ඔයාලා උත්සාහ කරලා බලන්න. මාත් ගලව ගත්තා ඕ. ඔයාට විතරක් නෙමෙයි මටත් පුළුවන් වුණා ගලව ගන්න. අනේ මාව බේරගන්න. මාව බේරගන්න. අනේ බේරගන්න. වනාන්තරයේ සිදුවීම් එසේ සිදුවෙද්දී ආණ්ඩුකාරතුමාගේ මන්දිරයේත් අපූර්ව සිදුවීමක් පටන් ගන්නයි හදන්නේ. මේ පෙට්ටකම පරිස්සමින් අල්ලගන්න. ආණ්ඩුකාරයක වස්තුව මේක ඇතුලේ වාගේ. කවුරු හරි මේ පැත්තට එනවා හංගන්න ඉක්මනට. කොහොමද මරියා මොකද මේ පැත්තේ ආ? ඔයා මොනවද මගේ තාත්තගේ කාමරේට වෙලා කරන්නේ මේ වෙලාවේ? මේ මට නිින්ද යන්නේ නැහැ රස්නේ වැඩිකමට. ඉතින් පොඩ්ඩක් ඇවිදින්න ආවා. ඒත් මට පාර වැරදුනා. මොකද්ද මේ වෙනස? වෙනස? මොකද්ද මගේ වෙනස? අද හැන්දෑවේ අපි හම් වෙනකොට ඔයා ළඟ තිබුණ අර පුංචි මහන් තාත්තට දැන් මොකද උනේ? අනේ සමා වෙන්න. මගේ හිම දෙයක් නැහැ. වැරද්දක් වුණා නම් වෙන්නේ නැත්තේ මගේ හිත නොසන්සුන් හින්දා වෙන්නේ නැති. ඔයා හුඟක් ලස්සනයි මරියා. රිකාඩෝ මට සමා වෙන්න. මගේ මුකුත් වැරද්දක් එහෙම වුණා නම්. නෑ ඔයාගේ වැරද්දක් වුණත් මං ඒ ගැන හිතන්නේ නැහැ මරියා. මං ඔයා ගැන දන්නේ නැතුව වැරදි විදිහට හිතාගෙන හිටියේ. හෙල්ලෙන්න පවමින්නවා මංකොල්ලකාර හොර දෙටුවා. ඔයාදක නින්දත් මගෙන් උදුර ගත්ත ඇඳුම්. උස්සනවාත් දෙක යමුවම ඉස්සරහට. ඇයි මෙයාව ගෙනියන්නේ? හොඳ වෙලාවට මම ආවේ මරියා. නැත්නම් ඔයා දන්නවද මේ හොර තක්කඩිය කවුද කියලා? දැන්ඩලේරෝ. මටත් ඕනේ වෙලා තිබුණේ මේ හොර තක්කඩිය වල්ලා ගන්න තමයි. ඔය ඇඳුම ගලවලා දෙන්න නැත්නම් තවත් විනාශයක් කරයි මේ මෝඩයා. මං හිතුවා ඔය හවංග මිනිහෙක් කියලා ඒත් බොරු කියලා ඔහෙ මාව රැවට්ටුවා. විශ්වාස කරන්න මං ඔයාව රැවට්ටුවේ නෑ මරියා. තවත් මට බොරු කරන්න එපා. ඔහෙ මෙයාගේ ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා මාව රවටලා මගේ ජීවිතේ විනාශ කරන්න හැදුවේ. මං දිවුරලා කියන්නම්. මගේ එහෙම අදහසක් තිබුණේ නෑ. කට වහගෙන යමු දැන් පොරකේට. බැන්ඩලේරුව පොළොව යට හිරගෙදර සිර කළා. උන් අද තමයි බැන්ඩලේරුවට දඬුවම් කරන්නේ. කපිටාන් රොඩ්රිගෝ අද මට හුඟක් සතුටු දවසක්. කොහොම හරි අන්තිමට අපේ බලාපොරොත්තු ඉටු වුණා. මගේ දුව බේරගත්තට ස්තුතියි. ඒක මගේ යුතුයකම. බැරි වෙලාවත් කපිටාන් ආවේ නැත්තම් ඔය පල්ලොරම් මගේ එකම දුව පැහැරගෙන යනවා. මරියාගේ වාසනාවට මං ආවේ. නැත්තම් පැහැරගෙන ගිහින් මරන්නත් තිබුණා. කොහොමගේ ලේකම් කොහෙකින්ද කැන්ඩිඩෝ? මට කතා කළාද උතුමාණනි? වා මාළු ගෝසුවට එන්න කියනවා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. ඔබතුමාගේ අනිතු කරන්න. මේ මරණ බැන්ඩලුවට ගැලවීමක් නෑ වගේ. ඔහෙ වෙනුවෙන් ලොකු උත්සවයක් සංවිධානය කරලා අපේ ආණ්ඩුකාරතුමා. එයාව බේරගන්න මේ වෙලාවේ මොනවා හරි කරන්න වෙනවා අපිට. දැන් ඉතින් යාඥා තමයි කරන්න තියෙන්නේ. හැමතැනම සොල්දාදු. අපි මොකද දැන් කරන්නේ? අනේ අපේ බැන්ඩලේරු.
මේක අල්ල ගන්නවා. ලෑස්තිද කියලා මම බලන්නම්. එයා මට තේරෙන්නේ නැහැ. ඔයා කවුද කියලා කිව්වනම් හරි දැන් තමාගේ වෙලාව ඇවිත් මං තමාට අණ කරනවා එළියට එන්න බැන්ඩලේරෝ මරණයට බයයි වගේ ඕ කොමේකා අපොයි දෙයනේ මිනිහා පැනලා ගිහිල්ලා වගේ සෙබළුනේ කොහෙද ඔයා ගියේ මරියා අන්න තාත්තා හොයනව හැමතැනම. මං ගියා ලෑස්ති වෙන්න. අපිට මේ වගේ උත්සව හැමදාම දකින්න ලැබෙන්නේ නෑනේ. තාත්තර කියන තියෙන ඉස්සර වෙලා අපි ඉක්මනට සඳලු තලට යමු මරියා. නැත්තම් තවත් විජ්ජුම්බරයක්. මම මේ මොහොත උදා වෙනකන් කොච්චර දවස් බලන් හිටියද? ජීවිතේට අමතක නොවන දවසක්. මට නම් ඕක බලන් ඉන්න බෑ. කොහොමද මිනිහෙක්ව මරනවා තවත් මිනිහෙක් බලන් ඉන්නේ? ඔන්න එහෙනම් අදවත් හොඳට බලාගන්නේ දර්ශනේ. උතුමාණෙනි බැන්ඩලේරෝ පැනලා ගිහිල්ලා වාසනාවන්ත දවසක්. වාසනාව කන පිට වෙස්වලාකට මිනිහෙක් පැනලා යන්න උදව් කරලා. වෙස්වලාගත්තු මිනිහෙක් කවුද? මම නන්නේ මේ උතුමාණෙනි ඔළුව වාගෙන හිටපින්ද අඳුරගන්න බැරි වෙලා. දෙයියනේ මේ මොකද්ද? මොනවද තවත් මෙතන මාළුවෙක් වගේ කට අරගෙන බලාගෙන ඉන්න ගිහින් ඉක්මනට අල්ලගෙන එනවා. දැන්වත් hina වෙලා ඉන්න. hina වෙලා ඉන්නේ කොහමද? අදින් පස්සේ ආයේ කවදා දකින්නද? අනේ මට දුකයි මගේ යාළුවා. අර බැන්ඩලේරෝ. හිතෝතෝට අපේ බැන්ඩලේරෝ කියලා. අපේ ලොක්කා වැඩකාරයා. කවුරුත් උතරින් ආවිලා පාරෙන්න දෙන්න. පොඩක් එහාට පොඩක් ගෙඩ දෙනවා. අදවත් මගේ ඉලක්කය හරියයිද? මොනවද කරන්න හදන්නේ? මැටි මොළෝ වෙඩි තියන්න ආසලන් එනවා යන්න මාත් එක්කලා. තවත් බලන් ඉන්න ඉතින් එනවා මාත් එක්කලා. දෙන්නම් වැඩි. ඊට වැඩි ඔයත් හරි දක්ෂයෙක් නේ. ඕ වැඩකාරයට පොරු බෑ කියනවනේ. ඔන්න හරියට හරි රොසිට නියම පාඩම. හෙල්ලෙන්න එපා. ඔයා කල්පනාවෙන් හිටිය හින්දා හොඳයි. හදිසියක්ද? බඩගිනි හැදිලා දුවනවා වගේ. උදේට ගන්න යනවා. ඔයාලා දෙන්න දැකපු එක මට ලොකු සතුටක්. ආගේ වීර පුතාට ජය වේවා. වීරයා මම වුණාට ජයගෝසායාට. දැම්ම පටන් ගනීද? වෙන්න බෑනේ. මේ කරදරකාරයා කොහොමද හිරගෙදරින් පැනලා ගියේ? මට මොන තරම් ලැජ්ජාවක්ද අපහසුතාවක්ද මේ සිද්ධ වුණේ අපිටාන්. එල්ලලි වරුණා මං S2 අරින්නද ආ? කට පියාගෙන ඉන්නවා රැවුල ගිනි ගන්නකොට එනවා සූට්ටු පත්තු කරන්න. අර දෙන්න අපිට ලොකු කරදරයක් වෙන ඕන්න මං දැම්මම කිව්වා.